Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද මම අරන් ආවිල්ලා තියෙන්නේ පුංචි unboxing video එකක්. ඒකේ මම ගත්ත දේවල් තමයි අද මම ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ. එහෙනම් අපි බලමු මොනවද මම ගත්තේ කියලා. මේ තමයි මම ගත්ත දේවල්. එතකොට පාර්සල් තුනක් තියෙනවා. මේවා දෙකක් ඇඳුම් ටී-ෂර්ට් අනිත් ඒවා තමයි එක අපි අන්බොක්ස් කරලා බලමු. මුලින්ම අපි අන්බොක්ස් කරමු. මේක නම් අන්බොක්ස් කරන්න දෙයක් නැහැ. මේක අනිත් ඒවා පැත්තකින් තියන්න. මේක තමයි මුලින්ම බලන්න. මේක මම ගත්තේ Daisy Bloom කියන page එකෙන්. යාළුවා t-shirt, crop top, ඒ වගේම short, ඒ වගේ blouse, skirt, ඒ වගේ ගොඩක් දේවල් අර page එකේ තිබුණා. but මම ඉස්සෙල්ලා ඉඳන්ම යාළුවාගේ t-shirt වලට කැමතියි. මම දැන් ඇඳගෙන ඉන්නේ යාළුවාගේ t-shirt එකක්. මේ වගේ t-shirt වලට මම ගොඩක් කැමතියි. ඒක නිසා තමයි මම මේක ගත්තේ. බලමු දැන් මම ගත්ත දේ. මේක මම ඔල්රෙඩි මම කඩලා තියෙන්නේ. මොකද මට ඉතින් නැති වුණා මේක අපු මම බලනකම් මම ඕඩර් කරපු කලර්ස් තියනවාද කියලා. නාමතරා මෙතන මම 2 pieces ගත්තා ටී-ෂර්ට්. කොහොම ඊට පස්සේ මේක තමයි මේක මම හරි ආසයි. pastel color ටී-ෂර්ට් එකක්. මම මේක කඩලා බලමු. tada! මම පේනවද ටී-ෂර්ට් එක පේනවද? මේ විදිහම තමයි. හරි. ඊට පස්සේ අපි ඊළඟ කඩාව. අරකිනා මම ලේබල් එක ගැලෙව්වා. ඉතින් මේක පේනවද දැන්? nice color. මම මේ වගේ ලාපාට ඒකට මම කැමතියි. මේක ඉතා සාරසිය 690 කෝසක් මට මතක නෑ. ඒ වගේ පොඩි ගානක් තමයි උනේ. 400 ගානක් වගේ තමයි මේක උනේ. ඉතින් මම මේකට හරි කැමතියි මේ පාටවල වලට. මම යාළුවාගේ page එකේ screenshot එකක් ගන්නම්. ගොඩක් කලාවට Instagram page එකේ තමයි Instagram page එකකින් බලලා තමයි මම order කරේ. යාළුවාගේ web page එකකුත් තියෙනවා. ඒකෙම දාන්න පුළුවන්. යාළුවාට orders නැත්තම් Instagram page එකකින් දාන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ parcel එක පොඩ්ඩක් ඉන්නකෝ කඩලා බලමු. ආසම කලර්ස්. මේ pink එකක් තියෙනවා. මේක කියන්නේ මම මේක order කරේ PNC කියන page එකක් තියෙනවා. ඒගොල්ලෝගේ t-shirt, crop top, ඒ වගේම couple t-shirt එකක් තිබ්බා. gown ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒකනොත් shopping කරන්න පුළුවන්. මේ තියෙන්නේ යාළුවාගේ curve neck t-shirt එක. මේකේ පොඩි logo එකක් තිබුණා මම ගන්නකොට. දැන් නම් කොහොමද දන්නේ? මේ pink color එකකින් එකක් ගෙනාවා. මේක නම් pink color එකක් තමයි. මෙන්න yellow color එක. mustard yellow එකක්. මේ yellow එක වගේ. icy cutting මේ t-shirt එක icy cutting and quality එක අතින් හරිම ගවත්. මේ කියන්නේ t-shirt එක. මේක dark yellow එක t-shirt එක. චූටි මම ඉතින් ගොඩක් කැමති තනි පාට t-shirt අඳින්න. එන්න මේ color එක මේක නෙදීම ලස්සනයි. මේ කලර්ස් වලට ආසයි. මේකත් එයාලගේ page එකේ මේක off rate එකකින් තමයි මේක. nice color එක. මෙන්න මේ pink color එක. මේක pink color එකකින් කිව්වට මේක tank top එකක්.
දීගයි වගේ නම් 1600යි ප්‍රයිස් එක හොඳයි පිළිගන්න දාලා බලමු කොහොමද තියෙන්නේ කියලා මේ ටික නම් ඉවරයි තව දෙයක් මේ මෙයාලගේ පේජ් එකේ මම පික්චර් එකක් දාන්නම් ඔයාලට ලින්ක් එකක් දාන්නම් මේකෙන් මේ වගේ අනිත් පාට පින්ක් කලර් ටී-ෂර්ට් වලට කැමති කට්ටියට මේක ඕඩර් කරන්න පුළුවන් ප්‍රයිස් එකත් වත් දැන් අපි බලමු තව අපිට බලන්න තියෙන පාර්සල් දෙකයි යන්නේ දෙකම එකපාර බලන්නත් පුළුවන් නෑ දෙපාරට බලන්න මේක මේ තමයි මම ඇට්ලස් එකෙන් ගෙනාවේ මේක මම මෙහි ගොඩක් ෂොප් වල හෙව්වා අවුට්සයිඩ් ගන්න ඒ වලට තිබුණ Nike ෂොප් එකක ෆයිනලි මම සයිට් එකට ගිහිල්ලා සයිට් එකෙන් ඕඩර් කරා මේ කොහේ ෂොප් වල නැති නිසා මේ තියෙන එක අපි කඩලා බලමු කත් කියලා ටිකක් උනාට තියෙන්නේ මගේ ඕඩර් නෝට් එක මේ තමයි ඇට්ලස් වෝටර් ස්ක්‍රේප් මේක වෝටර් කලර් පෙන්සිල් මම මේක ලියුවා ගොඩක් තැන්වල බත් මට හොයාගන්න බැරි වුණා මේක 12 කලර්ස් තියෙනවා මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ ඔයාලට පේනවද දැන් black, brown, pink, yellow, blue තියෙනවා, green තියෙනවා. ඒ වගේම ස්පෙෂල් එක තමයි මේක මේ කලර්ස් නේ. මේ වගේ පොඩි පින්සල් එකක් තියලා තියෙනවා අපිට. ඒක බලන්න බෑ නේද? ඒකට මම ගෙනාවා. මෙන්න මේක ඇතුළේ තියෙන දේ තමයි ඊළඟ මේක නම් shopping ගත්තේ මේක online මේක සල්ලියකින් මේක මට මේක ජර්නල් කරන්න notebook එකක් අන්න ලස්සනයි pant එකකින් කරන notebook එක මේ විදිහට තමයි අපිට තියෙන්නේ මේක හරි ඊට පස්සේ අනිත් එක මෙන්න මේක. මේ රෙන්ඩ් එකක් කරලා තිබුණා මම ඉන්ඩෙක්ස් කරගන්න ඒ වගේ දේවල් වලට කලරින් ටෙක්නික්ස් යූස් කරන මේක කට්ටිය යූස් කරන්න පුළුවන්. මමත් ගත්තේ ඒ වගේ දෙයකට මේ විදිහට ලස්සන ඩිසයින් ටිකක් තියෙනවා. පොඩි ගානයි උනේ සල්සයිකින් ගත්තේ. ගොඩක් ඩිසයින් තියෙන බොත් තිබ්බා බට් මේක තමයි මට හරි ගියේ නිසා මම මේක ගත්තා. දැන් තියෙන්නේ මගේ මේ යාළුවත් එක්ක මෙන්න මේ යාළුවා යූස් කරලා ලස්සන ඩ්‍රොයින් එකක් කරන්නේ. තව දේවල් තියෙනවා. මම මේක යූස් කරන විදිහ ඔයාලට වෙනම වීඩියෝ එකකින් අරන් ඊළඟ පාර ඊළඟ වීඩියෝ එකේ අමු. බයි.